රොටි කනවා. ශැගී බෝයි පළවෙනි වතාවට අම්මට ඉතින් මම වීඩියෝ කරන්නේ. චව් a tutti අයිබෝන් ඔයාලා හැමෝටම. ඔන්න අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා. මේක ටිකක් පරණ වීඩියෝ එකක්. අපි නත්තල් සමරන්න ෆින්ලන්ඩ් ගියපු ට්‍රිප් එකෙම. ඉතින් මේ ට්‍රිප් එකේ මම වීඩියෝ කොටස් දෙකක් ගේනවා. මොකද ඒ තරම් හරිම ලස්සනයි මේ ට්‍රිප් එක. අපි ගොඩක් සතුටු වුණා. ලස්සන මතක ගොඩක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක මගේ YouTube channel එකට දාන්න නැතුව ඉන්න බැරිම තරම්. ඉතින් එහෙනම් දිගටම බලාගෙන ඉන්න. අපිත් එක්ක යන නඩේ කට්ටිය මේ ඉන්නේ නඩේ ගුරා එක්කෙනෙක් අඩුයි චාවිනුලි මේ වෙලාවේ මස් රොටි කනවා. මස් රොටි හදාගෙන ඇවිල්ලා තියෙන මෙන්න මෙයා. නඩේ කෙනෙක් කනවා දැන් දෙවෙනි පාරට. හැබැයි අපි තාම ඉන්නේ මේ කතානියා එයාපෝට් එකේ නේ. තාම කනවා. අපි දැන් මේ බේර්ගමෝ වලින් තමයි කණ්ඩ හිටියේ. උනාට දැන් කතානියා වලින් කාලේ ඉවරයි කට්ටිය. මෙයා මේ දෙවෙනි පාරටත් කනවා. අපේ ලොක් යානෝයි දෙන්නෝයි ඉතින් පැය දෙකක අත්තේ සයකකට පස්සේ දෙකකුත් නෙමෙයිනේ කොච්චරද දෙකකට පස්සේ අපි යනවා ෆ්ලයිට් එකට. ඉතින් කමන්නේ නේ පටන් ගන්න එහෙම වුණාට අවසානයේ ලස්සනයි. බලමු ඉතින් අපිට කොහොමද කියලා. ඔන්න ඉතින් දැන් තමයි අපි කතානියා වලින් පිටත් වෙන්න යන්නේ. මොකද අපේ බේර්ගම ෆ්ලයිට් එක පැය දෙකක් විතර ඩිලේ වුණා. ඉතින් ඒ කාලේ නම් ඉතින් මහා ලොකුවට දැනුනෙත් නැහැ. මොකද කාලේ ඉක්මනටම ගියා. මොකද අපි විහිළු කර කර අපි ගෙනාපු කෑම කකා ඉද්දි අපිට ඒක එච්චර දැනුනේ නැහැ. ඉතින් ඔන්න දැන් අපි බේර්ගම වලට ආවා. බේර්ගමොත් අපිට ලොකු වෙලාවක් ඉන්න උනේ නැහැ. මොකද අතන අපිට ඩිලේ වුණ නිසා ෆ්ලයිට් එක ඊළඟ ෆ්ලයිට් එක අපිට ටක් ගාලා ගන්න පුළුවන් වුණා. ඉතින් දැන් අපි බේර්ගමෝ ඉඳලා ෆින්ලන්ඩ් හෙල්සින්කි වලට යන්නේ. එබීවා ඔන්න එහෙනම් අපි ෆින්ලන්ඩ් වලට ගොඩ බැස්සා. ගොඩක් සතුටුයි. Dove siamo? In Finlandia. දැන් මේ අපි ඉන්නේ හෙල්සින්කි එයාපෝට් එකේ. ඉතින් එයාපෝට් එකට අපිව පික් කරන්න ආවා දිනේෂ් අයියයි එයාගේ වයිෆ් නිර්මලා අක්කයි. ඉතින් අද රෑට අපි නතර වෙන්නේ ඒගොල්ලන්ගේ ගෙදර. ඉතින් අපි මෙතන විනාඩි 10ක් වගේ ඉඳලා නිර්මලා අක්කා එනකම් අපි අපේ ගමන පටන් ගත්තා.
ඉතින් අපේ බැගේජස් සේරම දිනේශයි අරගෙන ගිහිල්ලා නිර්මලා අක්කා අපිත් එක්ක ආවා හෙල්සින්කි සිටි එක චුට්ටක් පෙන්වන්න. චුට්ටක් කිව්වට චුට්ටක්ම නෙමේ අපි ටිකක් ඇවිද්දා. ඉතින් මෙතන හැම තැනම වීඩියෝ එකේ නැහැ. මොකද හැම වෙලාවෙම ෆෝන් එක අතට ගන්නත් බෑ. ග්ලව්ස් දාලා ඉන්නේ. ගොඩක් සීතයි. ඉතින් ඒක නිසා චූටි වීඩියෝ අරගෙන තියෙනවා මම අපි ඇවිද්ද තැන්. Okay, what happens? Eccoci qua, sediamoci qua. Guarda, dove andiamo? Sistemiamo il cappello? Ok. Dritto. Così. Questo dritto. Ok. Noi dove siamo, Inudi? Dove siamo? Eh? Sul treno. Sul treno. Sì. Shaggy boy. ඒකනේ මිස් වෙනවා. දන්නේ එක පාට අඳුර ගන්න බැරුව යනවා. මම මේ ශැගි බොයි කිව්වේ සුගත් අයියට. කැප් එක දාගෙන හිටියේ එයා. මෙන්න ඉන්නවා අපේ මඟ පෙන්වන්නේ. නිර්මලා අක්කා. ඉතින් මා ගැන විස්තරයක් කියන්න. මං ගැන මොනවද නිරංජලා කිව්වේ නැද්ද? දැන් කොහෙද යන්නේ? අපි යන්නේ දැන් හෙල්සින්කි. ඒගොල්ලෝ දැන් මේ ඉන්නේ නේද? නෑ අපි දැන් ඉන්නේ වන්තා එයාපෝට් එකේ. හෙල්සින්කි වල එයාපෝට් එක නෑ හෙල්සින්කි එයාපෝට් එක කියන්නේ වන්තා එයාපෝට් එක. තියෙන ලොකු ස්ටේෂන් එක. අම්මට ඉතින් මම වීඩියෝ කරන්නේ. ඉතින් මට අමතක වුණානේ කියන්න මේ ෆින්ලන්ඩ් ට්‍රිප් එක යන්න අපිත් එක්ක තව කවුද ඉන්නේ කියලා. අපි මේ ට්‍රිප් එක ගියේ තව ෆැමිලි දෙකක් එක්ක. ඒ ෆැමිලිස් තමයි සුගත් අයියාගේ ෆැමිලි එක. එතකොට අතුල අයියාගේ ෆැමිලි එක. සුගත් අයියාගේ ෆැමිලි එකේ ඉන්න 3 දෙනෙක්. ඒ සුගත් අයියා, නිරංජලා අක්කා, එතකොට නවීෂා දුව. අතුල අයියාගේ ෆැමිලි එකේ ඉන්නවා අතුල අයියා, ගයිනි අක්කා, එතකොට ස්නේහා දෝනි. ඉතින් මේ කට්ටියත් එක්ක තමයි අපි මේ දවස් 3 දැන් ගත කරන්නේ. ඇත්තටම කිව්වොත් අපිට මේ ට්‍රිප් එක යන්න ආරාධනා කරේ මෙන්න මේ ඉන්නේ මේ තමයි නිරංජලා අක්කා. මේගොල්ලන්ගේ ෆැමිලි එක තමයි. එයාලා තමයි අපිට මේ ට්‍රිප් එක යන්න එන්නේ කියලා අපිට ආරාධනා කරේ. ඒගොල්ලන්ගේ යාළුවෝ තමයි දිනේශ් අයියයි නිර්මලා අක්කයි. Come sempre siamo arrivati a mangiare Burger King. Sì. ජයග්‍රාහි පළවෙනි වතාවට. අබ්බෑ කට්ටියගම කැමති කෑමනේ ඉන්නේ මෙයා. මේ ඉන්නේ මෙයා. මේ ඉන්නේ අනිත් එක්කෙනා. එයාලගේ කැමති කෑම. ඇත්තට බීබ එකක් දාලා දැන් Isa vieni, dobbiamo scendere.
Vieni Isa, vieni. යෝගී මෙතන හරි ලස්සනයි. Oh. ඉතින් ඔය විදිහට ඇවිදලා අපි දැන් නිර්මලා අක්කලගේ ගෙදර යන්න පිටත් වෙන්නයි යන්නේ. ඉතින් අපි දැන් මේ ඉන්නේ බස් එක ගන්න. ඉතින් මෙතන ඉඳලා අපිට එයාලගේ ගෙවල් වලට යන්න විනාඩි 45ක විතර දුරක් තිබුණා. ඒගොල්ලන්ගේ ගම හොර්වෝ. ඔන්න ඉතින් අපි දිග ගමනකට පස්සේ දිනේෂ් අයියාගේ නිර්මලා අක්කගේ ගෙදර ඇවිත් ඉන්නේ. ඉතින් කට්ටිය හරි සතුටෙන් ආගිය තොරතුරු කතා කරමින් තමයි දැන් ඉන්නේ මේ. අවුරුදු ගානකට පස්සේනේ හම්බුනේ. අයියයි අක්කයි පුතාලා තුන්දෙනායි අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තිබුණා. රසම රස කෑම ගොඩක් හදලා තිබුණා. ඉතින් අපි නත්තල් සමරන්නේ අද මේගොල්ලන්ගේ ගෙදර ඉඳලානේ. ඉතින් එයා ගොඩක් රස කෑම හදලා තිබුණා. ඇත්තටම ආයි අක්කි වලට ගොඩක් ස්තුතියි අපිට මේ විදිහට සංග්‍රහ කරාට. ඇත්තටම කිව්වොත් දිග ගමනකට පස්සේ ටිකක් මහන්සියෙන් තමයි මේ ගෙදරට ආවේ. හැබැයි මේ මහන්සිය කොහෙන් ගියාද නැතුව ගියා. අපි ගොඩාක් සැහැල්ලු වුණා. ඇත්තටම ගොඩක් ස්තුතියි ඔයගොල්ලන්ට. මෙන්න ඉන්න අපේ කෙල්ලෝ 4 දෙනා නවීෂා, ස්නේහා, ඉනුලි, ඉසලි. ඉතින් මේ වෙලාවේ අපි ජේසුට ස්තුති කරලා මේ අවස්ථාව අපිට දුන්නට අපේ නත්තල් දවසේ රෑ පාටිය අපි මේ විදිහට පටන් ගත්තා. හරිම සුන්දර රාත්‍රියක්. ගොඩක් සතුටුයි.
ඔන්න ඔය විදියට ෆින්ලන්ඩ් වල අපේ දෙවනි දවස පටන් ගත්තා. අපි උදෙන්ම නැගිටලා කිරිබත් කාලා පොඩ්ඩක් කතා කර කර ඉඳලා අපි ඒ පෝර්ව සිටි එකේ පොඩ්ඩක් ඇවිදින්න යන්න පටන් ගත්තා. ඉතින් අපි කොහේ හරි අලුත් රටකට ගියාම කරන්න ඕන දෙයක් තමයි ඒ රටේ ජීවන රටාව කොහොමද කියලා බලන එක. ඉතින් ඒකට හොඳම ක්‍රමය තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්, එතකොට සුපර් මාකට් ඔය වගේ තැන්වලට අපි ගිහින් බලන්න ඕන. ඇත්තටම ෆින්ලන්ඩ් රට හරිම සංසුන් රටක්. මන්නම් ගියපු රටවල් වලින් ඇත්තටම කලබල නැති බොහොම සංසුන් රටක් තමයි ෆින්ලන්ඩ්. ඇත්තටම හරිම නිදහස් රටක්. සුපර් මාකට් වල බඩුවල ගණන් නම් ඉතලි වගේම තමයි. එහෙම ලොකු වෙනසක් තිබුණේ නැහැ. සමහරක් දේවල් ගණන් සමහරක් දේවල් ඉතලි වලටත් වඩා අඩුවට තිබුණා. දැන් අපි මේ නිර්මලාක් එක්කන් යන්නේ ලස්සනම ලස්සන ගඟක් බලන්න. මේ ගඟ ළඟ හරිම ලස්සනයි, හරිම නිදහස්. පරිසරය හරිම ලස්සනයි. ඉතින් ඔයාලා දන්නවද මේ ගඟ ජනවාරි පෙබරවාරි වෙද්දී සම්පූර්ණයෙන්ම මිදෙනවා. ඒ කියන්නේ තනිකරම අයිස් ගොඩක් වෙනවා. මේ ගඟ උඩ ඇවිදින්නත් පුළුවන්ලු. ඉතින් අපි ආයේ ඉතලි වලට ආවහම දිනේෂ් අයියා අපිට ලස්සන වීඩියෝ එකක් එවලා තිබුණා ඒ ගඟ ඒ වෙලාවේ තිබුණ විදිය. ඉතින් හරිම පුදුමයි. සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයම. ඉතින් අපිට ඒක නම් බලාගන්න ඉතින් බැරුව ගියා. මොකද අපි යද්දී එහෙම තද සීතක් තිබුණේ නැහැ ෆින්ලන්ඩ් වල. ඒ වුණාට ගඟ මිදෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඉතින් අපි මෙතන ගොඩක් විනෝද වෙලා සතුටු වෙලා ෆොටෝස් අරගෙන ආපහු දිනේෂ් අයියලාගේ ගෙදර එන්න පිටත් වුණා. ඔන්න ඉතින් අපි ආයෙත් නටන්න ගත්තා. ගොඩක් සින්දු කිව්වා, නැටුවා, බඩ පිරෙන්න කෑවා. මොකද නිර්මලා කයන්න කලින් රසම රස කෑම වෙලක් හදලා තියලායි ගියේ. ඉතින් ආව ගමන් බඩගින්නේ හිටියේ ඔක්කොම කෑවා. ඉතින් මේ වෙලාවේ මම ආයෙත් ස්තුති කරනවා දිනේෂ් අයියටයි නිර්මලා අක්කටයි පුතාලා තුන්දෙනාටයි කවදාවත් දැකලා නැති අපිට මෙච්චර ආදරෙන් සැලකුවට සංග්‍රහ කරාට. ඔයාලට ගොඩාක් ස්තුතියි, ආදරේ ගොඩාක්. කියන්න බැරුව ගියානේ මේ ගමන යන්න අපිත් එක්ක තවත් දෙන්නෙක් එකතු වුණා. යාළුවා පස්සේ හඳුන ගමු. දැන් අපි මේ ඉන්නේ හෙල්සින්කි ස්ටේෂන් එකේ. අපි හෙල්සින්කි ස්ටේෂන් එකෙන් තමයි රෝවනියේමි යන්න ට්‍රේන් එක ගත්තේ. මේ ට්‍රේන් එකේ හෙල්සින්කි ඉඳලා රෝවනියේමි යන්න පැය 11ක් ගියා. ඉතින් ටිකක් දුර ගමනක්. හැබැයි ඒක නම් දැනුනේම නැහැ. මොකද අපි ගොඩක් සතුටින් hina වෙලා කාලා බීලා විනෝද වෙලා ගියා. ඉතින් ඔන්න අපේ ට්‍රේන් එක ඇවිල්ලා තියෙන්නේ. කට්ටිය කොහෙ යන්නද ඉන්නේ මේ? කොහෙ? ඇහුන්නේ මඩුපල්ලේ? ඔයා කොහෙද යන්නේ? එහෙනම් ළමයි අපි ට්‍රේන් එකට නගින්න යන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් නත්තල් සීයාගේ ගම බලන්න යමු මාත් එක්ක. එහෙනම් ගිහින් එන්න පරිස්සමින් ඉන්න කට්ටියම. චාෝ.